වතුර මල් පද්ධතියෙන් පටන් ගත්තා. මොකද අපේ සේවාදායකයට තනකොළ සහ පැල දැමුවට පස්සේ තනකොළ වලට වතුර දාන්න වෙලාවක් නැති නිසා කරදරයකින් තොරව තනකොළ වලට වතුර දාන්න වතුර මල් පද්ධතියක් අවශ්‍ය වුණා. ඉතින් අපි pop-up sprinkle පද්ධතියක් ඉන්ස්ටෝල් කළා. ඊට පස්සේ අපි ඉන්ටර්ලොක් ඉන්ස්ටෝල් කරන්න තමයි පටන් ගත්තේ. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ වැඩ ටික යන්නේ. සේවාදායකයට ගාරාජයට ටයර් පාත් එකක් පමණයි අවශ්‍ය වුණේ. ෆුල් ෆිල් එකක් නෙවෙයි. සේවාදායකයට අවශ්‍ය වුණේ මැලේසියන් තනකොළ ඇල්ලීමට. ඉතින් ඔබට දැකගත හැකි අපේ කණ්ඩායම ඔවුන්ගේ හොඳම දේ ලබා දීමට වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මේ වැඩ ඉවර කරන්න අපිට ටිකක් රැ වුණා. ඉතින් අන්තිමට අපි ඉතුරු කරගත්තේ සිල්බරන් ලොග් සහ මල් පාත්‍ය සකස් කිරීමට. ඉතින් ඔබේ ලස්සන උද්‍යානය මේ වගේ ලස්සන කරගන්න ඕනේ නම් අපේ හොට්ලයින් එක හරහා අපව සම්බන්ධ වෙන්න පුළුවන්. අපි නානායක්කාර ග්‍රාස් සප්ලයර්ස් ඇන්ඩ් ගාඩනර්ස්